ජේසුස්වයි 2025 නොවැම්බර් මාසයේ 23 වෙනි ඉරිදිනයි. පරිත්‍යාගී වන තරමට අපට දේවල් ලැබෙන්න යනවා. පරිත්‍යාගීශීලී වන තරමට අපට දේවල් ලැබෙන්න යනවා. ආදරය කරන්නේ නැතුව ආදරය ලැබෙන්නේ නැහැ. ජේසුස් වහන්සේට ආදරය කරන්න. එවිට ඔබට ජේසුස් වහන්සේ ආදරය ලැබෙන්න යනවා. යමක් දුන්නේ නැත්නම් යමක් ලැබෙන්නේ නැහැ. දුන්නු තරමට තමයි ජේසුස් වහන්සේගෙන් ලැබෙන්න යන්නේ. පරිත්‍යාගශීලී වන තරමට ඔබට ජේසුස් වහන්සේ ලැබෙන්න යනවා. මුදල් නැති වෙන්න පුළුවන්. ඔබගේ කාලය ජේසුස් වහන්සේට දෙන්න. ඔබගේ වේලාව ජේසුස් වහන්සේට දෙන්න. ඔබගේ හොඳ හිත ජේසුස් වහන්සේට දෙන්න. ඔබගේ සිනාව ජේසුස් වහන්සේට දෙන්න. ඔබගේ ආදරය ජේසුස් වහන්සේට දෙන්න. ඔබගේ ජීවිතය තුළ පරිත්‍යාගශීලීකම ඔබ තුළ තිබිය යුතුයි. දිනුදු අසරණයට උදව් කිරීම තුළින් එය ඔබ කරන්නේ ජේසුස් වහන්සේට. දෙයක් දුන්නු තරමට දෙයක් ලැබෙන්න යන්නේ. දිව්‍යන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් වහන්සේට පඬුරක් විදියට කුරුස ගසට යවුවා. ඒ පඬුර වූයේ මාගේ ඔබගේ පාපයේ ජේසුස් වහන්සේගේ කරපිට තබා ගත්තා. පරිත්‍යාගශීලී තරමට තමයි ඔබට ලැබෙන්න යන්නේ. ජේසුස් වහන්සේ මම ඔබත් වෙනුවෙන් මරණයට යාමට පරිත්‍යාගශීලී වුණා. ඔබ ජේසුස් වහන්සේ වෙනුවෙන් පරිත්‍යාගශීලී වුණොත් අන්ධකාරය වෙනුවට ආලෝකය ලැබෙන්න යනවා. දුක වෙනුවට සතුට ලැබෙන්න යනවා. රෝගීකම වෙනුවට සුවය ලැබෙන්න යනවා. දිනුදුකම වෙනුවට පොහොසත්කම ලැබෙන්න යනවා. අසමාදානය වෙනුවට සමාදානය ලැබෙන්න යනවා. ප්‍රශ්න වෙනුවට උත්තර ලැබෙන්න යනවා. කඳුළු වෙනුවට සිනහවද ලැබෙන්න යනවා. ඔබ